හරි අද විඩියකට අපි කතා කරමු කොක්ටෙල්ලක් ගැන. ඉතින් මේ කොක්ටෙල්ල ගොඩක් අය බීලා ඇති බට මහිතර මැජරෝටික බීල නැතුව ඇති. මොකද මේක බාඩෙන්ඩලත් පුෂ් කරන්න කැමතිනෑ. මේ අනිත්තක ගොඩක් මෑන්ලි කොක්ටෙල් ලක්ම මේක ගොඩක් ගැහනුවට තම මේ කොක්ටෙල් එක. ඉතින් ඇයි මේ ගැහනුවට ගෙනද මේ විඩියකද අන්තිම වෙද්දියෝකොල එකන ගැන. ඉතින් මම් පෙන්න්නම් මොකක්ද මේ කොක්ටෙල් එක අපි අද ඉගෙන ගන්න යන්නේ සිංගපෝ ස්ලිං කියන කොක්ටේල් එක. ඉතින් මේක රටක නමක් එක්ක තමයි මේ කොක්ටේල් එක තියෙන්නේ. ගොඩක් ට්‍රොපිකල් ඩ්‍රිංක්ස් බොන්න කැමති අය, ෆෘටි ඩ්‍රිංකයක් බොන්න කැමති අය, ඒ වගේම ගැහැණු අය මේකට කැමති. ඉතින් අපි මේ කේස් ස්ටඩි එකේ බලමු ඇයි මේ කොක්ටේල් එක ගැහැණු අයටම ඩෙඩිකේට් කරලා තියෙන්නේ. ඉතින් හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ කොක්ටේල් එක ගැහැණු අයට විතරයි බොන්න පුළුවන් කියලා. හරිම රහ කොක්ටේල් එක. බට් මම පර්සනලි කැමති නෑ. මොකද ඒක බිව්වට පස්සේ මට අර පොඩි පයිනපල් ඇලජයක් නෙමේ අර ඉන්ටොරන්සයක් වයිදින පයිනප බිවට පසනය උගුර කහන්නෝගේ ගන්නවා මේ පොඩක් ගැස්ට්‍රික් වගේ එන්න ගන්න ඉතින් ඒවල් එක් මට පොඩක් පයිනපල් ඩ්‍රිංක්ස් බොන්න අමාරු ඉතින් එහිදම මේ කොක්ටෙල්ලක පුළුවන්තරන් ඔයිට් කරන්න මේ කොක්ටෙල විතරන්නෙමේ පයිනපල් දාපු ගොඩක් කොක්ටල්ස්ම බොඩන කෝමරි ඒ පැත්තකින් තියලා අපි මේ කොක්ටේලක ගන්න බලමු මොනාද අපිට අලුතෙන් දරගන්න පුළුවන් කියලා ඉතින් දෙකරම තුලා ඉතින් සිංගප්පෝ ස්ලිං නමෙන්ම කියනවා අපි කොහොටද මේ කතාව යන්න ඕනේ කියලා. අපි ඇත්තටම මේ කතාව පටන් ගන්න සිංගප්පූ වලට යන්න ඕනේ. ඉතින් සිංගප්පූ වලත් අපි 1900 ගණන් වලට යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සිංගප්පූ ලංකාව ඉන්දුනීසියාව ඉන්දියාවේ හැමෝම අපි once upon a time අපි මේ කොලෝනියල් අපි යටත් කරගෙන හිටිය ගොඩක් අය. ඉතින් අන්තිමටම අපි යටත් කරගෙන හිටියේ ඉංග්‍රීසින්. ඉතින් ඒ ඉංග්‍රීසින්ගේ තිබ්බ ස්ටෑන්ඩඩ් අපේ නම් දැන් මගේ නම පෙරේරා. ඉතින් පෙරේරා නම් ඉංග්‍රීසි නෙමෙයි බට් ඉංග්‍රීසින්ගේ තිබ්බ ගොඩක් ස්ටෑන්ඩඩ්ස් වචන හැමදේම අපේ සංස්කෘතියත් එක්ක එකතු වුණා. ඉතින් ඒ කොලෝනියල් සිංගප්පූ වලත් ඉංග්‍රීසින් තමයි හිටියේ. ඉතින් ඒගොල්ලන්ගේ ඉංග්‍රීසින්ගේ තිබ්බ ස්ටෑන්ඩඩ්ස් වලට ඒගොල්ලෝ ඔටෝමැටිකලි පුරුදු වුණා. හොඳ සහ නරක කියන පැති වලට ඒගොල්ලෝ පුරුදු වුණා. ඉතින් ඒකේ තිබ්බ ඒකේ තියෙන ප්‍රතිඵලයක් විදිහට 1900 ගණන් වලදී ගැහණු අයට බාරවල ගිහිල්ලා වැඩ කරන්න බැරි තත්ත්වයක් තිබ්බා සහ ගැහණු කෙනෙක්ට බාරවල ගිහිල්ලා පිරිමියත් එක්ක බොන්න බැහැ. ඒක අර ටැබු එකක්. ඒ කියන්නේ මේ සංස්කෘතිකව අර අවමානයට ලක්වීමක් නැත්තම් අර ප්‍රොහිබිටඩ් දෙයක් විදියට තමයි පත් වෙලා තිබ්බේ. ඒ කාලේ. ඒ කියන්නේ සිංගප්පූව විතරක් නෙමෙයි යුරෝප් වල. උදාහරණයකට ගත්තොත් එහෙම අර මේ යුරෝප් වල බාමේඩ්ස්ලා වැඩ කරන එක පවා මේගොල්ලෝ නවත්තලා තියෙනවා මේක අර ගැහණු අයට මේක හරි නැති දෙයක් වගේ කියලා. ඉතින් මේ වගේ කාල වකවානුවක් තමයි 1900 තිබ්බේ. ඉතින් අපි කතාව පැත්තට ගියොත් එහෙම මෙහෙම තිබ්බ කාලෙක ඉතින් පිරිමි අය විස්කී ජින් බ්‍රැන්ඩි බොද්දි ගැහණු අය පුරුදු වෙලා තිබ්බේ ටී බොන්න කොෆි එකක් බොන්න. කොෆි වලට වඩා ටී තමයි. ඉතින් ඔය දැන් අර හයි ටී කියලා ප්‍රසිද්ධ වෙලා තින්නේ. ඉතින් ඔය හැම දෙයකම හයි ටී එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ මේ ඉන්ෆ්ලුවන්ස් එක තමයි. මොකද ගැහණු අය ඒගොල්ලන්ගේ ගොසිප් කතා කර hina වෙවි අර පිරිමි අය පැත්තක විස්කි බොද්දි ගැහණු අය වෙනම පැත්තක ටී සාදයක් ටී පාටි එකක් දාගෙන තමයි හිටියේ. ඉතින් අද වෙද්දිත් ඒකේ කිසිම වෙනසක් නැහැ කියලා ඔයාලට හයි ටී එකකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කාලවකවානුවක අපිට යන්න වෙන රෆල්ස් කියන හොටෙල් එකට. ඉතින් මේ තියෙන්නේ රෆල්ස් හොටෙල් එක. ඉතින් රෆල් හොටෙල් එකේ හිටියා බූන් කියලා හෙඩ් බාර්ටෙන්ඩර් කෙනෙක්. ඉතින් මේ හෙඩ් බාර්ටෙන්ඩර් ඇත්තටම මෙයා චයිනීස් කෙනෙක්. මෙයා කෝපි පවුලක ඉපදිච්ච චයිනීස් මිනිස්සෙක්. ඉතින් මෙයා සිංගප්පූ වලට මිග්‍රේට් වෙලා ඊට පස්සේ එතන එයා වැඩ පටන් ගෙන තියෙන්නේ 1899 දී තමයි මේ ටොන් බූන් කියන කෙනා රෆල්ස් හොටෙල් එකට ජොයින් වෙන්නේ. ඊට පස්සේ 1915 දී මෙයා කොක්ටේල් එකක් නිර්මාණය කරනවා අන්න අර හිටපු ගැහණු අයට. දැන් මෙතන ප්‍රශ්නේ තිබ්බේ ගැහණු අයට එලිපිට ඇල්කොහොල් බොන්න බෑ. ඉතින් ඒකට මේගොල්ලෝ කරේ අර එළියට පේන්නේ නැති වෙන්න කොක්ටේල් එකක් නිර්මාණය කරා. අර එළියෙන් බැලුවම මෙයා අර ෆෘට් ජූස් එකක් බොනවා වගේ තමයි පේන්නේ. උනට ඇත්තටම ගැහණු කෙනෙක් ඇල්කොහොල්ලක් එන්ජොය කරන්න පුළුවන් විදිහට ඒ විදිහටම අර හොඳ එක්ස්පිරියන්සක් ගන්න පුළුවන් විදිහට කොක්ටේල් එකක් නිර්මාණය කිරීම. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට තමයි මෙයා මේ පිළිතුරු දුන්නේ. ඉතින් 1915 දී මෙයා කොක්ටේල් එකක් නිර්මාණය කරනවා. ඉතින් මේක තමයි මෙන්න මේ කොක්ටේල් එක සිංගප්පූ ස්ලිං. ඉතින් මෙතනදී මෙයා මේ කොක්ටේල් එකේ හදද්දී තැන් කිහිපයක් ගැන මෙයා සැලකිලිමත් වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන්ම පාටවා දැක්කොත් එහෙම ඔයාලට පේනවා මේ කොක්ටේල් එකේ රෝස පාටක් තියෙන්නේ. අපිට රෝස පාට කිව්ව ගමන් මතක් වෙන්නේ ගැහණු අය. මොකද ගැහණු කෙනෙක් ඇත්තටම රෝස පාට ඩ්‍රින්ක්ස් වලට කැමති. ඒගොල්ලෝ රෝස පාට දේවල් අඳින්න කරන්න කැමති. ඒ රෝස පාට වයිබ් එකට කැමති. ඉතින් අර රෝසි පින්ක්
මේ කල එකක් මේ ඩ්‍රිංක් එක රැට් කරන්න මේ බාටෙන්ඩ සැලකිලිමත් වෙලා තියෙනවා. ඒවගේ මේක ගානිශ ගත්තොත්තේ මේ පයිනපල් එකයි චෙරිය එකයි මේකින් අර ට්‍රොපිකල් වයිබ් එකක් වගේ මේක අර දීලා තියෙන අර ලේඩිස් කෙනෙක් තියෙන ඉනසන්ස එක මේ චෙරි සහ පයිනපල් ඒද ගැට් කරන්න මෙයා අමතක කරලා නෑ. ඒවගේම මේකට මෙයා පාවිච්චි කළ තියෙන ජීන්. මොකද ජින් එකේ ඇත්තරම ඔයාග දන්න එක නිියවට්‍රල් ස්පිරිට් ආය මේක මේ ජින්න එක නිියවට්‍රල් වුනාට ඒ අර හර්බ්සේ ෆ්ලේවර එක තිබ්බට මේකෙන් කිසිම ගඳක් සුමුදක් වැඩියෙන්නේ නැහැ. ඒවගේම මේක ගොඩක් වෙලාට ක්ලිය ඇත්තරම ගොඩක් ක්ලිය එකක් මේ මේ තුන මෙයා මේ කොක්ටේලක නිර්මාණය කිරීමේදී ඉතාම සැලකිලිමත් වෙලා තියෙනවා. ඒවගේම මේ ග්ලාස් එක ඔයාලට දැක්කම පේනවා අර හරිම එලගන්ට්. දැන් අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන හරිකෙන් ග්ලාස් එක. ඉතින් මේ ග්ලාස් එක තමයි මෙයා මේ කොක්ටේල් එක නිර්මාණය කරන්න මේ කොක්ටේල් එකට කැරක්ටර් එකක් දෙන්න පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ කතාවේ රසම කෑල්ල කියන්නේ 1915 දී දැන් 15 දී තමයි මෙයා මේ ඩ්‍රින්ක් එක නිර්මාණය කරන්නේ මේ බාර් එකට එන ලේඩිස්ලාට. ඉතින් මේක මෙයා බාර් එකේ ඉන්න ගමන් ලේඩිස්ලා ඉල්ලුවාම මෙයා මේක හදලා දෙනවා. දැන් ලේඩිස්ලාටත් හරිම ලේසි එලියට පේන්නේ නැති වෙන්න ලස්සනට හොඳ ඩ්‍රින්ක් එකක් අරගෙන හොඳට කය ගහලා යන්න පුළුවන් වාතාවරණයක් තියෙන්නේ. හැබැයි අන්ෆෝර්චුනට්ලි මෙයා 1915 දීම මෙයා චයිනට යනවා. එතෙන්දී නැති වුණා කියලා තමයි මේ කතාවේ කියන්නේ. ඉතින් පස්සේ කොහොම හරි මේ දැන් අපේ උනත් බාර් එකක වැඩ කරන මිනිස්සු කවුරු හරි ගෙස් කෙනෙක්ට කස්ටමයිස් කරලා තියෙන කොක්ටේල් එකක් ඒවා පොත්වල ලියවෙන්නේ නැහැ නේ. ඒවා ස්ටෑන්ඩඩ්ස් ඒවා නෙමෙයි නේ. ඒවා හදලා දෙන ඒවානේ. ඉතින් ඒ වගේම මේක කොහෙවත් පොතක රෙසිපිය මුකුත් ලියවෙලා නැහැ. ඒ වුණාට බලන් හිටපු බාර් එකේ වැඩ කරපු බාර්ටෙන්ඩර්ස්ලා කොහොම හරි මැච් එකක් ගහගෙන දෙනවා මේ විදිහටම කොක්ටේල් එක හදලා ගෙස්ලට දෙන්න. හැබැයි අර ඒක අර ටොන් බූන්ගෙම හදපු කොක්ටේල් එකම නෙමෙයි. කොහොම හරි 1900 කියන්නේ පස්සේ කාලෙක වෝල්වෝ 2 එක එනවා. ඔයා දන්නවා ජපාන්ු ගහනවා අපිට සිංගප්පූරුවට ගහනවා. ඉතින් ඒ කාලෙදි ගොඩක් මේ හිටපු ස්ටාෆ් එකක් නැති වෙලා ගොඩක් මේ අර පොතක ලියවිච්ච නැති හින්දා මේකේ රෙසිපිය ගොඩක් වෙනස් වීම් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ කෙද්දි 1936 දී චිට් එකක් හම්බ වෙනවා මේ බාර්ටෙන්ඩර් කෙනෙක් කස්ටමර් කෙනෙක්ට ලියලා දීපු රෙසිපියේ චිට් එකක් හම්බ වෙනවා. කොහොම හරි මේ චිට් එක කියනවා දැනට මේ රෆල්ස් හොටෙල් එකේ තියෙන මියුසියම් එකේ ඒ චිට් එක තාම තියනවලු. මම මේ ෆොටෝ එක දාන්නම්. මේ තියෙන ඒ ෆොටෝ එක ඔයාලට පේනවා ඇති. ඒ මේ හතින් ලියපු චිට් එක තාමත් මේ රෆල්ස් හොටෙල් එකේ තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ චිට් එකේ අනුව තියෙන රෙසිපිය තමයි මේක. මේ රෆල්ස් ස්ටෑන්ඩඩ්ස් recreated from 1936 කියන චිට් එකේ තියෙන්නේ. ජින් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා මිලිලීටර් 30ක්. ශෙරි බ්‍රන්ඩ් ශෙරි පාවිච්චි කරලා තියෙනවා ලිකියා එක 15 ml. අයි පයිනැපල් ජූස් තමයි වැඩිපුරම තියෙන්නේ. 120 ml දාලා තියෙන. it's a lime juice, benedictine, cointreau, grenadine, නොයි අය dash of angustura bitters ඒගොල්ලෝ දාලා තියෙන මේ කොක්ටේල් එකට. ඔයාලට පේනවා මේකේ වැඩිපුරම තියෙන්නේ පයිනැපල්. ආයේ චින් තමයි ඊළඟට තියෙන්නේ. අනිත් එපගම මේකට කීයක් ජාති දානවද බලන්න. 1 2 3 4 5 6 7 8 අර ඇංගුස්ලා අපි ගන්න නැතුව මේකට ඇත්තටම ජාති 7ක් දානවා. ඒ කියන්නේ වෙරයිටිස් 7ක් දානවා. කොයින්ට්‍රෝ, බෙනඩික්ටින්, ලෙමන් ජූස්, පයිනැපල් ජූස්. ඉතින් ඒකත් එක රීසන් එකක් බාර්ටෙන්ඩර්ස්ලා ඇත්තටම මේ ඩ්‍රින්ක් එක මිනිස්සු ඉස්සරහට යවන්න නැති එක. මොකද බිසි බාර් එකක මේ සිංගප්පූර් ස්ලින් කොක්ටේල් ඕඩර් එකක් එනවා කියන්නේ ඇත්තටම බෝතල් 2-3ක් අතට අරගෙන නටන්න ඕනේ නේ. ඉතින් ඒ හින්දා බාර්ටෙන්ඩර්ස් කැමති නැහැ වේටර්ස්ලා මේ ඕඩර්ස් ගන්නවට. ඒ වගේම බාර්ටෙන්ඩර් කෙනෙක් මොන හරි වේටර් කෙනෙක් කෙස් කෙනෙක් කවුරු හරි කිව්වොත් මට මේ වගේ ෆෘටි ඩ්‍රින්ක් එකක් ඕනේ කිව්වහම කවදාවත් බාර්ටෙන්ඩර් කෙනෙක් වැඩිපුර මේ සිංගප්පූර් ස්ලින් කියන කොක්ටේල් එක ගැන කතා කරන්නේ නැහැ. බට මම දැකලා තියෙනවා මම කියන්නේ පූල් බාර් වල එහෙම ගොඩක් මේ කොක්ටේල් එක මූව් වෙනවා. මොකද මේකද මේකේ තියෙන ෆෘටි ගතිය හින්දා පූල්ස් බාර්ස් වල ඒ වගේම මේක අර හරිකේන් ග්ලාස් එකකින් හින්දා 아무තු ස්ටයිල් එකක් තියෙන හින්දා ගොඩක් පූල් බාර්ස් වල මූව් වෙනවා. බට් දැන් නම් ගොඩක් මේක මූව් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වීඩියෝ එකක් තියෙනවා මේකේ බලන්න අපි අමතර දෙයක් මේ සූට්කේස් මංගේ කියන වීඩියෝ එකේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. එයා ඒකේ අර 3 days in Singapore කියන එකේ ගෙනියනවා මේ ලෝං බාර් එකට. ලෝං බාර් එකේ මොනවද තියෙන ට්‍රැඩිෂන්ස්. ඉතින් මේ ට්‍රැඩිෂන්ස් කියන්නේ මේ ලෝං බාර් එකේ පුළුවන් ඒකලෝ ෆ්‍රී දීලා තියෙනවා පීනට්ස්. මේ පීනට්ස් කාලා අපි අර
මේසුට තියන්න ඕන්න ලස්සන්ට එක බිමට විසි කරන තමයි දී නිති අමුතු ස්ටයිල් ට්‍රඩිෂන් ටික් තින මේ ලෝන් බාරගත් ගැන අපි මේ ස්වීටියෝක අන්තිවන ආදාරු ඉතින් කොහොමද මේ කොක්ටෙලක මිච්‍ර අයිකනෙක්ුණේ සිංහ පොස්ලිින් කියල මිනිසු දැන්ගේ හොටෙල කරත්යනව එක බොන්න කරන්න ඉතින් කොච්ච කොහොමද මේක එච්චර අයිකනෙක් වුණේ කියලබි බලමු ඉතින් ප්‍රධාන මදේතම මේ කර ශෝෂල් හැක්ක කරකෙන බ්‍රිටිෂ් එටිකිටස් වල්ට එටිකටස් වල්ට හිටපු ටැබ එකක් වෙච්ච දේවල් ගැහනුවයට ප්‍රශ්නයක් තිබ ඒකර මේකට මේ කොක්ටෙලක විසුදුවක් කම්බුණ අයර මේ ප්‍රිසපිය හවාගන්න හම්බුනේ නෑ ඊට පස්සේ අර චෙට් එකකින් තම ඔරිජිනල් රෙසිපියා ඒගොල්ලෝ රිකවර් කරගන්නේ ඊට පස්සේ අනිත් එක තමයි මේ මාකටිං එක හිතෙන්නේ අර දැන් වෙද්දී මේ කොක්ටෙල් එකේ ස්ටෝරියත් එක්ක මාකට් වෙලා අවුරුද්දකට මේගොල්ලෝ මේ කොක්ටෙල් එක විකුණනවා මේ ලොං බාර් එක විතර මං කියන්නේ සිංගප්පූරුවේ තියෙන ලොං බාර් එකේ රෆල්ස් වල තියෙන ලොං බාර් එකේ විතරක් මේගොල්ලෝ දවසකට කොක්ටෙල් 800ක් 1200ක් විතර විකුණනවලු. ආයේ මේ කොක්ටෙල් එක ප්‍රයිස් එක ඒ සිංගප්පූරු ඩොලර්ස් වලින් $26 වලට වෙනකන් යනවා. ආයේ මේගොල්ලෝ දැන් වෙරයිටිස් කරලා තියෙනවා. ඒ කියන්නේ සමර් එකට සම ස්ලිං කියලා කියනවා. ඒගොල්ලෝ බකාඩි ලෙමන් ලීචි දාලා ඊට පස්සේ ආයේ ස්ප්‍රින්ග් තියෙන කාලට ඇපල් වොඩ්කා බ්ලූ කුරකාව දාලා මේගොල්ලෝ මේ කොක්ටෙල් එක ට්විස්ට් කරලා තියෙනවා වෙනස් කරලා තියෙනවා. මේකේ මාකට් එක වැඩි කරලා තියෙනවා. සේල් එක වැඩි කරලා තියෙනවා. ඉතින් දැන් මේ රිපෝට්ස් වල කියන විදිහට මේගොල්ලෝ ඇනුවලි $15 million මේ කොක්ටෙල් එකෙන් හම්බ කරනවා. මේ එක කොක්ටෙල් එකකින් මේ ලෝක් බාර් එකේ. ඉතින් හිතන්න කොහොමද එක කොක්ටෙල් එක අයිකනික් උනේ කියන දේ ගැන ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මාරයි. මේ මාර ඉන්ට්‍රස්ටිං. ඉතින් මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝත් එක්ක ආයි ඉස්සරහට හම්බෙමු.